එල්ලොවයි මෙලොවයි දෝලනය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් සැප සතුට තීරණය කරපු අපි, අනුන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදපු අපි, අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්තුනේ, මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලනය වෙනකොට පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති පුතෝ පුතෝ ධන. අපිට අපිවත් නැති වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොල්ල වෙලා ඉන්නකොට එළවයි මෙලවයි දෝලනය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හෙවණැල්ලට නැහැ. ඒක තේරුම් ගන්නට තමයි උන්වහන්සේ මරණානුස්සතිය දේශනා කරේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. තවම වෛරේ, තවම කොරෝදයි. ඉතින් ඒ නිසා ඉතින් අද ඉඳලවත් තරහක් එනකොට හිතෙන් හිතන්න ඕන ඇත්තටම මට නිවන් යන්න ඕන නේද? මං අද ඉවසනවා නිවන පිණිස. නිවන පිණිස ඉවසනවා. දරා ගන්න ඔය එන නිന്ദා අපාස අවලාද මං දරා ගන්නවා නිවන පිණිස. මිත්තු උපේක්ඛා මට ප්‍රශංසා කළත් නිന്ദා කළත් මං මහා බෝධිසත්වයෝ ඒ හැම එකකම එකම අදහසින් හිටියා මං ඊතර වෙනවා කියලා. බලන්න අපි ඉරිසියා කරනවා නම් කුහකකම් කරනවා නම් මරා ගන්නවා නම් ඇත්තටම විඳවන්නේ කවුද? මං කාගෙන් හරි පලිගන්න හිතන සිතුවිල්ලෙන් පවා විඳවන්නේ කවුද? තමන්මයිනේ. ඒ නිසා මතක තියාගන්න, ඔබට විඳවන්න ඕන නම් වෛර කරන්නනේ. ඔබට විඳවන්න ඕන නම් කුහකකම් කරන්න. නේ ඔබ අනුන්ට ඉරිසියා කිරීමෙන් අනුන් විඳවන්නේ නැහැ. කවුද විඳවන්නේ? තමන් විඳවන්නේ නේ. දැන් හිතන්න අල්ලපු ගෙදර මිනිස්සු එකපාර දිනු වෙනවා. අපි මොකද්ද කියන්නේ? ඔය මිනිහා කුඩු විකුණනවා. කියනවද නැද්ද? කියනවනේ අනිවාර්යෙන් ඕකුන් කුඩු විකුණනවා ඇති. හරිද? හිතන්න ඇත්තටම අල්ලපු ගෙදර තරහ නොගෙන ඉන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද දන්නවද? මිනිස්සු දිහා දකින්නකොට හිතන්නකො මිනිස්සු අපේ වෙලේ තරහ ගන්න මොන හරි දේවල් කරනවා කියලා, අපි අවශ්‍යම දේවල් කරනවා. මේ මිනිස්සයා දිහා දකින්න එපා. මේ මිනිස්සයා දිහා බලන්න එපා. බලන්න මේ මිනිස්සයාගේ තියෙන නොදැනුවත්කම දිහා. මේ මිනිස්සයාගේ තියෙන දුර්වලතාවය දිහා බලන්න. යම් කිසි දුර්වලතාවයක් තියෙන නිසා තමයි මේ මිනිස්සයා එහෙම වෙලා තියෙන්නේ. තේරුණාද? අපිට පුළුවන් නම් මිනිස්සුන්ගේ අවිද්‍යාව දිහා බලන්න. ඒ අවිද්‍යාව නිසානේ නේ, දුර්වලතාවයේ අකුසල් නිසානේ ඔක වෙන්නේ. ඒ අකුසලයේ දිහා බලන්න. තේරුණාද? එතකොට මිනිස්සයත් එක්ක අපිට තරහ ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අකුසල් ගොඩක.